සමාන ඉරටු කැබලි එක සමාන ඉරටු කැබලි යොදාගෙන පුතේ මේවා ඔක්කොම ඉරටු කැබලිලු යොදාගෙන සාදා ඇති මෙම රටාවේ හිස් තැනට සුදුසු පිළිතුර තෝරන්නලු. එක වගේ ඉරටු කැබලි ගොඩක් තෝරගෙන. කොහොමද? එක වගේම එක සමාන ඉරටු කැබලි තෝරගෙන තියෙනවා. බලන්න පළවෙනි එක මේ W වගේ අකුර හදන්න ඉරටු කීයක් ඕනේද? 1යි 2යි 3යි 4යි. මෙතන ඉරටු 4ක් යොදාගෙන. බලන්න මේ H අකුර වගේ එකට 1යි 2යි 3යි. රටාවක් පේනවද බලන්න? මේ L වගේ එකට 1යි 2යි 1යි 2යි. එහෙනම් බලන්න රටාවක් තියෙනව නේද? මෙතනින් එකක් අඩු වෙලා මෙතෙන්ට ආවා. මෙතනින් එකක් අඩු වෙලා මෙතෙන්ට ආවා. එහෙනම් මෙතනින් එකක් අඩු වෙලා එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ. එක ඉරටුවකින් හදන්න පුළුවන් රූපයක්. බලන්න උත්තරේ තියෙනවද කියලා. තියෙනවද? ඔව්. මෙතන ඉරටු 2යි ගන්න බෑ. මෙතන 1යි 2යි 3යි ගන්න බෑ. එහෙනම් නිවැරදි පිළිතුර ලෙස අපිට 14 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර ලෙස අපිට ගන්න පුළුවන් පැටවුනේ අංක 2. නැවතත් බලන්න ඉරටු කෑලි 4ක් යොදාගෙන ඉරටු කෑලි 3ක් යොදාගෙන ඉරටු කෑලි 2ක් යොදාගෙන මෙතෙන්ට එනකොට ඉරටු කෑලි 1යි. එහෙනම් නිවැරදි පිළිතුර 14 වෙනි ප්‍රශ්නේ අංක 2. හරිනේ? හරි. ඔන්න 15 වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා බලමු අපි. දීලා තියෙනවා හැඩතලවලට සංඛ්‍යා ආදේශනයක්. බලමු. අපි සංඛ්‍යා ලියමු. මෙයාට මේ අංක 3 දැම්ම. ඔන්න ඔයා 3, ඔයා 4, ඔයා 6 දෙකම සමානයි. ඔයා 2, ඔයා 8, ඔයා 9. හයි බලන්න. මේ කොටුවට 3 දැම්මා. මෙයාට 4 දුන්නා, මෙයාට 6, 6, 2, 8, 9 මේ තියෙන සංඛ්‍යා ටික පිළිවෙලටම ලියාගෙන ගියා. ඒ අනුව පහත හිස් තැනට සුදුසු පිළිතුර තෝරන්නලු. බලමු අපි. 9 කියන්නේ මොන වගේ හැඩයක්ද? මෙන්න. එහෙනම් මම අඳිනවා 9 හැඩේ. හරි නේද? 8 කියන්නේ 8 ඒවා දෙකක් ඇවිල්ලා. එහෙනම් වෘත්ත 2යි. රයිට්. එක වගේම වෘත්ත දෙකක්. වගේ චුට්ටක් ඇද වුණා අඳින්න ගිහින් බෝඩ් එකේ හින්දා. ඔන්න වෘත්ත දෙකක් එනවා 8ට. 4 සංඛ්‍යාව මේ තරුව වගේ කතිරය. රයිට්. රයිට්. 3 කියන්නේ සම චතුරස්‍රය. ඔන්න දැම්මා. හරි. ඊගාවට 6 කියන්නේ මේ ඍජු කෝණාශ්‍රය. එහෙනම් පිළිතුර ගලපමු. බලන්න. හරි. වෘත්ත තියෙනවා. වෘත්ත දෙකක් උඩ. මෙතන වෘත්ත දෙකක් එන්න ඕනේ. නමුත් මෙයා මෙතන වැරදිලා. මෙතනින් මෙයා වෙනස් වෙලා ඒ පිළිතුර ගන්න බෑ. අපි මෙතෙන්ට යමු. වෘත්තේ තියෙනවා වෘත්ත දෙකක්. වෘත්ත දෙක තියෙනවා. කතිරය තියෙනවා. තරුව නැත්තම් සමචතුරස්‍රය තියෙනවා. ඍජු කෝණාශ්‍රය තියෙනවා. ඔන්න ඒක හරි. ඒ වුණාට අනිත් පිළිතුරක් බලමු. වෘත්ත දෙක උඩ ඇවිල්ලා වෘත්ත දෙක තියෙනවා. රයිට්. ඊගාවට එන්න ඕනේ මෙන්න මේ තරුව මෙතෙන්ට. එහෙනම් ඒකත් වැරදි. එහෙනම් අංක කීයද? 15 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර කීයද එන්නේ? අංක 2. අවද? ඔව් මං හිතනවා පිළිතුරු මේ වෙනකොට නිවැරදි කරගෙන ඇති කියලා. රයිට්. සුමුදු ළඟ ඔන්න ගණිත ගැටලුවක් ආවා නැවත. සුමුදු ළඟ රුපියල් 100, රුපියල් 50 සහ රුපියල් 20 නෝට්ටු වලින් පමණක් රුපියල් 250ක් ඇත. ඇය ළඟ ඇති රුපියල් 20 නෝට්ටු ගණන කීයද? හැබැයි යාගාව තියෙන්න ඕනේ 100නුත් තියෙන්න ඕනේ එකක් හෝ 50නුත් තියෙන්න ඕනේ එකක් හෝ අව මම මේ කියන්නේ 20නුත් තියෙන්න ඕනේ. එහෙනම් අපි හදමුද? රයිට්. ඔන්න මම මුලින්ම රුපියල් 100 අවශ්‍ය නිසා 100 නෝට්ටුව දැම්මා. ඊගාවට
මම ඊගාවට දානවා 50 නෝට්ටුවක් තියෙන්න ඕන නිසා 50. ඊගාවට ඔන්න 100යි 50යි එකතු කළාම කීයද? 150යි. නෝට් මුළු මුදල හරි ගියාද? නෑ 250ක් එන්න ඕනේ. එහෙනම් 250න් මම අඩු කරනවා 150ක්. බිඳුවයි 5න් 5ක් බිඳුවයි 2න් එකක් එකයි. ඔන්න රුපියල් 100 මම දෙනවා අවසානෙට ඉතුරු වෙන්නේ 20 නෝට්ටු වලින්. බලන්නකෝ මෙතෙන්ට මම 52ක් දැම්මොත් එහෙම 20 කියවෙනවද 100ට කොටට? නෑ. මෙතෙන්ට මම තව 100ක් දැම්මොත් 150යි 100යි එතකොට කියවෙනවද 20 ඒවා? නෑ. එහෙනම් මොකද වෙන්නේ? බලන්න. මම මේ 100 නෝට්ටු ඔක්කොම දෙනවා 20 නෝට්ටු වලින් ඉතුරු. රුපියල් 100කුත් දෙනවා 50කුත් දෙනවා 20 නෝට්ටු 100ට 20 ගොඩවල් කීයද? මේ වෙනකොට දන්නවා 5ක් ඕනේ. 20යි 20යි 40යි 40යි 20යි 60යි 60යි 20යි 80යි 80යි 20යි 100යි. මං හැම දරුවෙක්ගෙම ඉල්ලා සිටිනවා මොකද්ද? දැලිස පොත අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ගහලා තියෙන දැලිස පොත අරගෙන කරන්න ඔයාලට එතකොට ගණිත කර්ම ලේසියෙන් හදන්න පුළුවන්. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම එකේ ඉඳන්ම තියෙනවා පුතේ දැලිස පොතත් එක්ක එකතු වෙන්න. එතකොට අපිට වේගෙන් ගණිත කර්ම එක සෙල්ලම් කරන්න පුළුවන්. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම මනෝමයෙන් ගන්න පුළුවන් තත්ත්වෙට අපේ හැකියාව හැදෙනවා. ඉක්මනින්ම අපිට ගණිත කර්ම වලින් පිළිතුර ගන්නත් හැකියාව ලැබෙනවා. රයිට්. ඔන්න එහෙනම් සුමුදු ළඟ රුපියල් 100 50 20 නෝට්ටු වලින් 250ක් තිබ්බා. හැබැයි මේ නෝට්ටු වලින් පමණයි තිබිලා තියෙන්නේ. මේ 250 හදන්න ඇයට 20 නෝට්ටු කීයක් ගන්න ඕනේද කියලා තමයි අපි දැන් පිළිතුර ලෙස ගත්තේ. එහෙනම් 16 වෙනි ගානේ පිළිතුර ලෙස අංක 1 අපිට ගන්න පුළුවන්. අපි යමු ඊගාව ගානට. 100 සිට 20 තෙක් සංඛ්‍යා ලිවීමේදී ඔන්න මොකද්ද කියන්නේ? 100 සිට 20 තෙක් සංඛ්‍යා ලිවීමේදී අපෙන් අහනවා බිඳුව ලියවෙන වාර ගණන කටු වැඩ කරන්නම ඕනේ. හිතෙන් හැදුවොත් අපි අවුට්. එහෙනම් යමු ලියාගෙන. කීයේ ඉඳන්ද? 100 සිට 120 තෙක්. ඔන්න ටීචර් ලියන්න ගන්නවා. 100 101 102 103 104 105 106 107 108 109 110 right 111 112 113 114 115 116 117 118 119 120 නලියුවා 100 ඉඳන් 120 තෙක්. ඔයගොල්ලෝ දන්නවා සිට තෙක් කිව්වොත් දෙපැත්තේ සංඛ්‍යා දෙකම ගණනය කරන්න ඕනේ. අදාළ කරගන්නවා. එකත් 100ත් අතර එකත් 120ත් අතර අල්තයනු දෙක මැද්‍යාහම දෙපැත්තෙම සංඛ්‍යා දෙක ගන්නෙ නෑ. එකේ සිට 100 දක්වා කිව්වොත් දක්වා ගන්නෙ නෑ. මෙහා පැත්තේ සංඛ්‍යාව අවසාන සංඛ්‍යාව ගන්නෙ නෑ. නේද? එකේ සිට කිව්වොත් එක ගන්නය අවශ්‍ය නම් එක ගන්නවා. දක්වා කිව්වොත් දක්වාට කලින් තියෙන සංඛ්‍යාව අපි ගන්නෙ නෑ. අපි ඒක දන්නවා. එහෙනම් අපි දැන් බලමු මොකද්ද බලන්නේ. බින්දු ටික. ඇයි ටීචර් 100ත් ලිව්වා 120ත් ලිව්වා. සිට තෙක් කියලා තියෙන නිසා දෙපැත්තෙම සංඛ්‍යා දෙක අදාළ වෙනවා. ගණන් කරගෙන යමු එහෙනම්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. එහෙනම් බිඳුවේ යෙදෙන වාර ගණන කීයද? කීය දෙන්නේ?
කීයද එන්නේ? ඔව් 13යි. කීයද එන්නේ? 13යි. එහෙනම් නැවතත් බලන්න. සිට තෙක් කිව්වොත් සංඛ්‍යා දෙපැත්තේ සිට තෙක් අදාළ සංඛ්‍යා දෙකම ගන්නවා. අල්තයන්ෙන් ඉවරුනොත් 100ත් 120ත් කිව්වහම මේ සංඛ්‍යා දෙක ගන්නෙ නෑ. අල්තයන්ෙන් ඉවර වෙනවා නම් 100ත් 100 සිට 120 දක්වා කිව්වොත් මොකද වෙන්නේ? 100 ගන්නවා 120 ගන්නෙ නෑ දක්වා කිව්වොත්. 100ත් 100 සිට 120 තෙක් කිව්වොත් දෙපැත්තම ගණනය කරනවා. රයිට්. එහෙනම් අංක 17 ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර අංක 2. ඔන්න අපි ඊගාව ගානට යමු. මොකද්ද බලන්න ඊගාව ගානේ තියෙන්නේ කියව ගන්න ඉක්මනට. රයිට්. මොකද්ද බලන්න තියෙන්නේ? මොකද්ද බලන්න? පහත රූපයට අනුව නිවැරදි ප්‍රකාශය තෝරනලු. පුතේ මෙතෙන්දී සමචතුරස්‍රයක් කිව්වොත් පැති හතරම සමාන වෙන්න ඕනේ. ඍජු කෝණාශ්‍රයක් කිව්වොත් පැති හතරම තියෙන්නත් ඕනේ. සමචතුරස්‍රයක් කිව්වොත් පැති හතරම තියෙන්න ඕනේ. ත්‍රිකෝණයක් කිව්වොත් පැති තුන තියෙන්න ඕනේ. කොයි ආකාරයට හෝ පැති තුනක් තියෙන්න ඕනේ. වෘත්තය කිව්වොත් රවුමක් තියෙන්න ඕනේ. දැන් බලන්න මෙතන මේ පූසෙක් වගේ සතෙක්නේ හදලා තියෙන්නේ. මෙන්න මෙතන මේ බෙල්ල ගත්තාම මේ කොටස ගන්න පුළුවන්ද ඍජු කෝණාශ්‍රයක් විදියට? මේ ලොකු කොටුව ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්ද? බෑ. මෙයාව ගන්න බෑ. එහෙනම් අපි මෙතෙන්දී මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මේ බලන්නකො ත්‍රිකෝණෙත් හරියට රේඛා ඍජුව ගිහින් නැහැ මේ කන් දෙකට තියෙන ත්‍රිකෝණේ. අව වෙලා. හැඩය නේද? වක්‍ර වෙලා. රයිට්. එහෙනම් අපි මුලින්ම ගමු මේකේ තියෙන ඍජු කෝණාශ්‍ර ටික කීයද කියලා ගණනය කරමු. රයිට්. ගණනය කරමු බලන්න. ගණන් කරමු. හරි 4s කොටු තියෙන්න ඕනේ. මෙන්න මේක ගත්ත හැකි. එහෙනම් 1යි 2යි 3යි මෙන්න මේ කටට ගත්ත හැකි 4යි. ඔන්න ඍජු කෝණාශ්‍ර 4ක් තියෙනවා. හරි. ඊගාවට අපි වෘත්තය පේන්නේ නැහැ නේ වාට. ඊගාව එක බලමු. මොකද්ද? සමචතුරස්‍ර නෑ. වෘත්ත කීයක් තියෙනවද? වෘත්ත කීයක් තියෙනවද? බලන්න වෘත්ත. ලොකු වෘත්තය ගත්ත හැකි 1යි, පොඩි වෘත්ත 2යි. 2යි 1යි 3යි. ඊට පස්සේ ත්‍රිකෝණ. ත්‍රිකෝණ කීයක් තියෙනවද බලන්න. ගණන් කරමු බලන්න. මේ කන් දෙකේ තියෙන ත්‍රිකෝණේ ගන්න පුළුවන්ද? බැහැ. මේ ත්‍රිකෝණේ ගත්ත හැකි. නහයට තියෙන එකයි මේ නැට්ටට වගේ තියෙන එකයි. එහෙනම් ත්‍රිකෝණ 2යි. ඔන්න අපි ගණනය කළා. මම කිව්වා මේ කන් දෙකට තියෙන ත්‍රිකෝණ ගන්න බෑ. මේ ලොකු වෘත්තය ගත්ත හැකි. නමුත් මේ ලොකු ඍජු කෝණාශ්‍රය ගන්න බෑ. කැලලක් නෑ ඍජු කෝණාශ්‍රය. නේ? හරි. පළවෙනි ප්‍රශ්නෙට යමු. පිළිතුරට. වෘත්ත ගණන සහ ත්‍රිකෝණ ගණන සමානයිලු. බලන්න. වෘත්ත ගණනයි ත්‍රිකෝණ ගණනයි සමානද? නෑ. වෘත්ත 3යි ත්‍රිකෝණ 2යි. ඒක ගන්න බෑ නිවැරදි පිළිතුර විදිහට. ඍජු කෝණාශ්‍ර ගණන ත්‍රිකෝණ ගණන මෙන් දෙගුණයකි. ඍජු කෝණාශ්‍ර ගණන ත්‍රිකෝණ ගණන මෙන් දෙගුණයකි. හරිද වැරදිද? ත්‍රිකෝණ වගේ දෙගුණයක් තියෙනවලු. බලන්න නැවතත් 1යි 2යි 3යි 4ක් තියෙනවාමයි. ත්‍රිකෝණ 1යි 2ක් තියෙනවාමයි. එහෙනම් මේක හරි. අපි බලමු තුන්වෙනි එකත්. වෘත්ත ගණන 3ක් වන අතර ත්‍රිකෝණ ගණන 4කි. වෘත්ත ගණන 3යි. ඒක හරි. ත්‍රිකෝණ ගණන 4ක් කියලා ගන්න පුළුවන්ද? බෑ. මෙයා ත්‍රිකෝණ නෙමෙයි. එහෙනම් නිවැරදි පිළිතුර ලෙස අපිට ගන්න පුළුවන් අංක කීයද? 2. දැක්ක නේද උත්තරේ හොයපු හැටි පැටවුනේ? නැවත බලන්න. මෙවැනි ප්‍රශ්නයක් නම් වරද්දන්නම එපා. මොකද මෙන්න මෙයාගේ හැඩේ මේ බලන්නකො. මෙයාගේ හැඩේ ඔන්න මම අඳිනවා ඔයගොල්ලන්ට පේන්න. මේ ඔන්න ඔහම වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන ඍජු කෝණාශ්‍රයක් තියෙනවද? නැහැ. මේ ත්‍රිකෝණය බලන්න නැවත. ඔන්න ඔහම වෙලා තියෙන්නේ. මම ලොකු කරලා අඳිනවා ඔයගොල්ලන්ට පේන්න.
ගන්න පුළුවන් ත්‍රිකෝණ හැඩයට ගන්න බෑ. අන්න එතන තමයි පුතේ අපිට පැටළුනේ. මේක 1 2 3 4ක් කියලා ගන්න පුළුවන් මෙයා හරියට ඇඳුනා නම්. නමුත් ත්‍රිකෝණ 4ක් එතන නෑ. තේරුණා නේද? හරි. එහෙනම් අංක 18ට අපි නිවැරදි පිළිතුර ලෙස බය නැතුව අපිට කිව්ව හැකි අංක 2 හරි. මොකද්ද? ත්‍රිකෝණ ගණන මෙන් ඍජුකෝණාශ්‍ර ගණන ත්‍රිකෝණ ගණන මෙන් දෙගුණයකි. හරි. දෙවරක් 2 4යි. හරි. ඔව්. අපි ඔන්න ඊගාවට යමු 19 වෙනි ප්‍රශ්නයට. මොකද්ද කියන්නේ? 4න් හා 5න් දෙකෙන්ම ඉතිරි නැතුව බෙදෙන 30ත් 80ත් අතර ඇති සංඛ්‍යා ගණන. එහෙනම් 30ත් 80ත් අතර කිව්වහම මේ 30ත් ගන්නෑ 80ත් ගන්නෑ. ඒ අතරමැදියෝ ටික ගන්නෙ. මේක ලේසිම දේ තමයි 4 ගුණාකාරයි 5 ගුණාකාරයි ලියලා දෙකේම තියෙන සංඛ්‍යා බලනවා. එහෙමත් ලේසි. එහෙම නැත්තම් අපිට 5 චක්‍රේ ලේසියෙන්ම කියවන්න පුළුවන්. එහෙමනම් 5 චක්‍රේ ලියවාගෙන ගිහිල්ලා ඒකේ 4 බෙදෙන සංඛ්‍යා ටික රවුන්ඩ් කරලා ගන්නවා. එහෙනම් අපි 5 චක්‍රේ ලියවගෙන යමු. 30න් පස්සේ 30 ගන්න බෑ. 35 40 45 50 55 60 65 70 75 80 ගන්න පුළුවන්ද? බෑ නේ. කලින් මං කියලා දුන්නා. එහෙනම් ඊගාවට දැන් මතත් බලන්න 5 ගුණාකාර ටික ලියනවා. 4 5 35යි නේද? 5 රක 35යි 5 රක 7. කොහොමද? 35යි 5 රක 35යි 5 රකට 40යි. ඒ විදිහට යන්නේ 35 40 45 50 55 65 75. ඔන්න ලිව්වා. දැන් මම මේකෙන් 4 ගුණාකාර ටික රවුන්ඩ් කරනවා. 35 4ෙන් බෙදෙනවාද? 4වත් චක්‍රේ කියවගෙන යමු. 4 වරක් 1 4යි. 4 වරක් 2 8යි. 4 8 16 ඒව ඕනේ. 30 ඉඳන් ඉස්සරහට යන්න ඕනේ. අපි ලේසිම දේ තමයි 10 වරක් 4 40යි. නේ 10 වරක් 4. එහෙනම් 35 4ෙන් බෙදෙන්නේ 4 වරක් 10 40යි. ඔන්න එකක් අහුණා. 40යි 4යි 44යි 45 46 47 නෑ. 49 50 51 52 නෑ. 53 54 55 56 නෑ. 57 57 59 60 තියෙනවා. ඔන්න 60 තිබ්බා. ඔන්න 61 62 63 64 නෑ. 65 66 67 68 නෑ. 70 71 72 73 නෑ. 74 75 77 නෑ. 78 79 80 මොකද කියන්නේ? 84 තිබ්බට අපිට ගන්න බෑ. එහෙනම් 60 ඉඳන් ඉස්සරහට ගියාට 4 ගුණාකාරයෙන් නෑ. 61 62 63 64 නෑ. 65 66 67 68 නෑ. 69 70 71 72 නෑ. 73 74 75 76 නෑ. 77 78 79 80. එහෙනම් ඔන්න 1යි ඔන්න 2යි නේ. එහෙනම් 4න් හා 5න් දෙකෙන්ම ඉතිරි නැතුව බෙදෙන 30ත් 80ත් අතර ඇති සංඛ්‍යා වන්නේ කීයද? right. එහෙනම් 2යි. එහෙනම් අංක 19 පිළිතුර වශයෙන් අපිට ගන්න පුළුවන් අංක කීයද? 2. මෙවැනි දෙයක් ආහම් පොතේ ලේසි ගුණ වගුවෙන් යන්න අදාළ කරගෙන. එහෙනම් අපිට ඉක්මනට පිළිතුර හදන්න පුළුවන්. right. අංක 20 ගානට අපි දැන් යොමු වෙමු. කියවමු බලන්න. A B C හා D යන එක් ත්‍රිකෝණය තුල ඇති කුඩාම ඉලක්කම භාවිතා කර සෑදිය හැකි විශාලම සංඛ්‍යාව. මේ තියෙනවා A B C D කියලා ත්‍රිකෝණලු තියෙන්නේ. මේකේ කුඩාම ඉලක්කම මේ A ත්‍රිකෝණේ තියෙන කුඩාම ඉලක්කම හොයමු අපි. බලමු. A ත්‍රිකෝණේ 6ද 7ද 8ද කුඩා. ඔන්න 6 තෝරගත්තා. B ත්‍රිකෝණේ 2ද 3ද 6ද. ඔන්න 2 කුඩාම විදිහට අපි සංඛ්‍යාව ගත්තා. C ත්‍රිකෝණේ 3ද 4ද 5ද 3 ගත්තා. නේ? D ත්‍රිකෝණේ 1ද 7ද 9ද 1 ගත්තා.
ගත්තා. right. ඔන්න එහෙනම් ත්‍රිකෝණවල තියෙන කුඩාම සංඛ්‍යා ටික ඉලක්කම් ටික තෝරගත්තා. කීයද තියෙන්නේ? A ගේ තියෙනවා කීයද? 6. B ගේ තියෙනවා 2. C ගේ තියෙනවා 3. D ගේ තියෙනවා 1. දැන් මේ සංඛ්‍යා තෝරගත්තා. මේකෙන් අපිට ඕනේ මොන සංඛ්‍යාවක් හදන්නද? විශාලම සංඛ්‍යාවක් හදන්න තමයි අපිට ඕනේ. දැන් අපි විශාලම සංඛ්‍යාව හදනකොට මුලින්ම ලියන්නේ මේ සංඛ්‍යාවලින් අඩුම එකද වැඩිම එකද? ඔව් පුතේ. ලියන්නේ අපි වැඩිම එක. එහෙනම් 6 ලිව්වා. 2 3 එකෙන් වැඩිම එක. ඊගාවට අපි කියලා ලියන්නේ 3 ලිව්වා. ඊගාවට අපි 2ද 1ද 2 ලිව්වා. අවසානට 1 ලිව්වා. 6 ලිව්වා. 3 ලිව්වා. 2 ලිව්වා. 1 ලිව්වා. දැන් එහෙනම් මේකෙන් හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව ඔන්නාවා 6321. ඔව් පිළිතුර තියෙනවා. මෙන්න නිවැරදි පිළිතුර. එහෙනම් අංක 20 අපිට කියනවා මේ කුඩා ත්‍රිකෝණ වලින් වෙන වෙනම තියෙන සංඛ්‍යා දාලා තියෙනවා ඇතුලේ ඒවෙන් අඩුම සංඛ්‍යාව තෝරන්නලු. කුඩාම ඉලක්කම තෝරන්නලු. ඒ ඉලක්කම් තෝරලා ඒකෙන් හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව තමයි අපිට හදන්න කිව්වේ. ඔන්න අපි හැදුවා නේ. ඔව්. එහෙනම් ඉතින් දැන් අපි මේකේ තව විදිහක් මම ඔයාලට කියලා දෙන්න ඕනි පුතේ. ඔන්න බලන්න. දැන් අපි මේ විශාලම සංඛ්‍යාව හැදුවේ. මම මේ වගේ කොටුවක් තුල ඔන්න සංඛ්‍යා ටිකක් අහඹු ලෙස තෝරගත්තා. දැන් මේකෙන් අපිට කුඩාම සංඛ්‍යාව මේ ඉලක්කම් 4ම භාවිතා කරලා හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව කියලා ආවොත් අපි මොකද කරන්නේ? මෙතනින් කුඩාම එක බිංදුව. ඊගාවට කුඩා එක 2 3 6. දැන් මෙතනදී බලන්න අපිට සංඛ්‍යා 4ම සම්බන්ධ කරලා සංඛ්‍යාවක් හදන්න පුළුවන්ද? බෑනේ. මෙතන බිංදුව මුලට ගත්තොත් හදන්න බෑ. 236 තමයි කියවෙන්නේ. ස්ථාන 4ක් නෑ. එහෙමනම් මෙතනදී අපි මෙන්න මේ විදිහේ දෙයක් අනුගමනය කරනවා. මේ දෙන්නව මාරු කරනවා. එහෙම නේද? ඔව්. කොහොමද මාරු කළොත් එන්නේ? 2 ගන්නවා මුලට. කුඩාම සංඛ්‍යාව හදනකොට ඉලක්කම් 4ම කියවෙන්නත් ඕනේ. බිංදුව මුලට આવොත් ඉලක්කම් 4ක ස්ථාන 4ක් කියවෙන්නේ නැහැ. එහෙනම් 2 ගත්තා. මේ යාළු බිංදුව මෙතෙන්ට දැම්මා. මෙයා මෙහෙමමයි. මෙයා මෙහෙමමයි. එහෙනම් මේ ඉලක්කම් 4 ඇතුළත් කරලා ඉලක්කම් 4ම අසුරු කරගෙන හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව මේ මම දැන් ඇදුවේ. කුඩාම සංඛ්‍යාව. එහෙනම් මේ කුඩාම සංඛ්‍යාව මේ හැදුවේ විශාලම සංඛ්‍යාව කොහොමද මේකෙන් හදන්නේ? එහෙනම් විශාලම සංඛ්‍යාව 6 මුලට ලියනවා. ඊගාට ටිකක් අඩු එක 3, ඊගාට ටිකක් අඩු එක 2, ඊගාට ටිකක් අඩු එක බිංදුව. එහෙනම් ඔන්න විශාලම සංඛ්‍යාව ආවා. කීයද? ඔන්න විශාලම සංඛ්‍යාව ආවා 6320. කුඩාම සංඛ්‍යාව බිංදුවක් ආවොත් බිංදුව 2ට දාලා ඊට ටිකක් අඩු මේ වැඩි සංඛ්‍යාව පොඩ්ඩක් වැඩි එක ඊට මුලට ගත්තා. එහෙනම් 2036 කුඩාම සංඛ්‍යාව විශාලම සංඛ්‍යාව 6320. එහෙනම් මන් තව සංඛ්‍යාවක් දෙනවා ඔයාලට. තව එකක් බලමු. තව සංඛ්‍යා 4ක්. ඔන්න මේ කොටුවේ ඇතුලේ තියෙනවා. ආයි බිංදුවක් දාලම කරමු. නැත්තම් ඕගොල්ලෝ මේක පටලව ගනී කියලා මට හිතුණා. මේකෙන් කුඩාම සංඛ්‍යාව දැන් ටක් ගාලා කියන්න පුළුවන්. බිංදුව මුලට ගන්න බෑ. එහෙනම් යාළුවේ කාවද ඉස්සෙල්ලාම ගන්නෙ? මෙන්න මෙයා එකට. මෙයා කීයටද ගන්නෙ? 2ට. මෙයා කීයටද ගන්නෙ? 3ට. මෙයා ගන්න කීයටද?
4ට. එහෙනම් මේ සංඛ්‍යා ටිකෙන් හදන්න පුළුවන් විශාල කුඩාම සංඛ්‍යාව වෙන්නේ 3 ගත්තා. ඔන්න බිංදුවේ යාළුවා දැම්මා. 8 ගත්තා. 9 ගත්තා. එහෙනම් කොහොමද ලියන්නේ? 3089. මේකේ විශාලම සංඛ්‍යාව නම් මුලින්ම එන්නේ 9. ඊගාවට 8. ඊගාවට බිංදුවද නැහැ. ඊගාවට 3. ඊගාවට බිංදුව. නේද? විශාලම සංඛ්‍යාව නම් 9830. කීයද එන්නේ? 9830. දැන් තේරුණාද? තව ඔන්න අන්තිමට තව එකම ගාණක් හදමු අපි. මම මෙහෙම දානවා. මේකෙන් කුඩාම සංඛ්‍යාව. එහෙනම් කීයද එන්නේ? 1 ගත්තා, බිංදුව දැම්මා, 9ද දාන්නේ 7ද? ඔව්. 7 දාන්නේ. 7 දැම්මා, 9 දැම්මා. 1079. 1079. 9 7යි මාරුනා නම් 97 වෙනවා. එහෙනම් ගන්න බෑ. එහෙනම් විශාලම සංඛ්‍යාව නම් 9 7 1 බිංදුව. එහෙනම් 9710. තේරුණාද? හරි. එහෙනම් මෙන්න මේ ගානට අදාළව තමයි මම තව ගණන් කීපයක් ඔයාලට කියලා දුන්නේ. ඉතින් ආදරණීය පැටවුනේ මොකද දැන් හිතෙන්නේ? අපි පළමු ප්‍රශ්න පත්‍රයේ ගණන් 20ක් හැදුවා. නේද? අද දවසේ මම ඔයාලත් එක්ක පෙබරවාරි මාසයට අදාළ නේද? පහේ චක්කරේ 4 ශ්‍රේණියේ සංගරාවේ ගණන් පළමු ප්‍රශ්නෙට අදාළව ප්‍රශ්න 20ක් මම පුංචි ඔයාලත් එක්ක අද සාකච්ඡා කළා. සතුටු ඇති 20න් 20ම හරි ඇති. ඉතුරු ටික ඊගාව දවසනේ අපි හදන්නේ නේද? ඉතින් එහෙනම් ආදරණීය පැටවුනේ මම එක දෙයක් අහනවා. ප්‍රශ්න 20ම හරි නම් ටීචර්ට හරි සතුටුයි. මොකද මේ පෙබරවාරි මාසේ කලාපේ පත්තරේ ජනවාරි මාසේ කලාපේ පත්තරෙත් අපි ඔයාලත් එක්ක මේ විදිහටම සාකච්ඡා කළානේ 4 ශ්‍රේණිය. එහෙනම් පහේ චක්කරේ පෙබරවාරි මාසයට අදාළ 4 ශ්‍රේණියේ සංගරාවේ පළමු ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්න ටික ප්‍රශ්න 20 දැන් මම ඔයාලත් එක්ක සාකච්ඡා කළේ. ඉතින් ආදරණීය පැටවුනේ ඊළඟ දවසේ ඉතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරන අරමුණින් මම ඔයාලගේ ගෙදරට එනවා. එතෙක් රැඳී ඉන්න PO TV පහේ චක්‍රයේ 205 නාලිකාවත් එක්ක සතුටින් වැඩ කරමු අපි. එහෙනම් හැමදාමත් ආදරේ. එහෙනම් හැමෝටම සුබ දවසක්. සතුටින් ඉන්න. ආයිබෝවන්.